ආයුබෝවන් ඔයාලා හැමෝටම බෙස්ට් ලර්න් එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ටිකක් වෙනස් ටොපික් එකක්. public speaking fear. ඒ කියන්නේ සෙනගක් ඉස්සරහට ගිහින් කතා කරන්න, ලොකු ක්‍රවුඩ් එකක් ඉස්සරහට ගිහින් කතා කරන්න, ස්ටේජ් එකක් උඩට නැගලා කතා කරන්න පොඩි බයක් තියෙනවද? මම හිතන්නේ එක සාමාන්‍යයි. ගොඩක් අයට මෙන්න මේ කියන ෆියර් එක, ෆෝබියා එක, මේ බය තියෙනවා. මේක නැති කරගන්න පුළුවන් කොහොමද? මේක නැති කරගන්න බැරිද? අනිවාර්යයෙන්ම මේ පබ්ලික් ස්පීකින් ෆියර් එක නැති කරගන්න පුළුවන්. ඒකට ඔයා මොකද කරන්න ඕනි කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් බලන්න මේ ලස්සනට ඇඳගෙන ඉන්න ප්‍රොෆෙෂනල් වුමන් කෙනෙක්, ලේඩි කෙනෙක් ඉන්නවා. එයාටත් ඉස්සරහට ගිහින් කතා කරන්න ටිකක් බයයි. ඒ නිසා තමයි මේ එයා වතුර බොන්නේ. එයාට බයයි. එයාට කියන්න ඕනි දේවල් කියවෙන්නේ නැහැ. එතකොට මේක හදාගන්න පුළුවන් කොහොමද? බෙහෙත් වලට පුළුවන්ද? නෑ. මේක අපි හදාගන්න ඕනේ අපේ මනසින්මයි. ස්ටේජ් එකක් උඩට නැගලා කතා කරන්න තියෙන මේ බය අපි අපේ මනසින්ම හදාගන්න ඕනේ. ඉතින් කොහොමද හදාගන්නේ? ඔන්න බලමු අද වීඩියෝ එකට ගිහිල්ලා. මෙන්න රියල් එක්සාම්පල් එකක් අරගෙන ආවම. දන්නවද මේ කවුද කියලා? රූපයෙන් අඳුර ගන්න පුළුවන්ද? මෙයා තමයි වොරන් බෆට් කියලා කියන්නේ. ඉතා ප්‍රසිද්ධ ලෝකේ ඉන්න හොඳම ඉන්වෙස්ටර්ස්ලාගෙන් එක්කෙනෙක්. රිචස්ට් පර්සන් කෙනෙක්. මෙන්න මේ පුද්ගලයා ඉස්සර කෝස් එකක් හෙව්වත් ප්‍රසන්ටේෂන් කරන්න නැති ඩිග්‍රී එකක්. ප්‍රසන්ටේෂන් කරන්න නැති ඩිප්ලෝමා එක. මෙහෙම හොය හිටපු කෙනෙක්. ජොබ් එකකට ගියත් එයාට පබ්ලික් ස්පීකින් කරන්න වෙනවා නම්, ස්ටේජ් එකක් උඩ නැගලා කතා කරන්න වෙනවා නම් මෙයා ඒ ජොබ් එකට යන්නේ නැහැ. එන්න එහෙම හිටපු චරිතයක්. හැබැයි අද වෙනකොට ඕන ස්ටේජ් එකකට ගිහිල්ලා කොන්ෆිඩන්ට් පිට කතා කරන්න පුළුවන්, කමියුනිකේට් කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. එයාට එහෙම පුළුවන් වුණා නම් පබ්ලික් ස්පීකින් වලට බය වෙලා ඉඳලා හැබැයි අද වෙනකොට කොන්ෆිඩන්ට් පිට මෙන්න මේ වගේ ස්ටේජ් එකක් උඩට නැගලා කතා කරන්න වොරන් බෆට්ට පුළුවන් නම් ඇයි ඔයාට බැරි? ඔයාටත් අනිවාර්යයෙන්ම මේ පබ්ලික් ස්පීකින් ස්කිල් එක හදාගන්න පුළුවන්. ඒකට ටිප්ස් ටිකක් තමයි මම අද ඔයාලට කියා දෙන්න යන්නේ. මුලින්ම preparation is key කියලා කියන්නේ හරිම වැදගත් ප්‍රිපෙයාර් වෙන එක. කියන්නේ අපිට ස්ටේජ් එකක් උඩට ගිහින් නැත්තම් පිරිසක් ඉදිරියේ අපිට කතා කරන්න වෙනවා නම් ඔහේ අපිට හිතට එන දේවල් කියනවා කියලා ගිහින් කතා කරන්න බෑ. එහෙම පුළුවන් ප්‍රැක්ටිස් එක තියෙන කෙනාට. ප්‍රැක්ටිස් එක නැති කෙනාට එහෙම බෑ. හොඳට ප්‍රිපෙයාර් වෙන්න ඕනි. මම මොනවද ඉස්සරහට ගිහින් කතා කරන්න කියලා හොඳට ප්‍රිපෙයාර් වෙන්න ඕනි. ඉතින් ප්‍රිපෙරේෂන් is key. හොඳට සූදානම් වෙන්න ඕනි. ඒ සූදානම් වෙන්න ඕන මොන වගේ විදිහටද කියලා අපි බලමු. know your material. ඒ කියන්නේ ඔයා ඔඩියන්ස් එක ඉස්සරහට ගිහින් කතා කරන්න යන්නේ මොකක් ගැනද? උදාහරණයක් විදිහට ඔයා කතා කරන්න යන්නේ ලීඩර්ෂිප් ගැන නම් ඔයාට ලීඩර්ෂිප් වලින් මොන දේ අහුවත් ඔයාට පුළුවන් වෙන්න ඕනි. කියන්නේ ඔයා know your material, know your subject. ඔයා සබ්ජෙක්ට් එක ගැන ඔයා කතා කරන්න යන ටොපික් එක ගැන හොඳට දැනුවත් වීමක් තියෙන්න ඕනේ. හොඳට මුවහත් වෙලා ඉන්න ඕනේ ඔයා කතා කරන්න යන ෆීල්ඩ් එක ගැන. ඊළඟට practice in different settings. ඒ කියන්නේ ඉස්සර නම් අපි කියන්නේ කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා ප්‍රැක්ටිස් වෙන්න කියලා. එතකොට අපි කියන දේ අපිටම පේන නිසා. හැබැයි ඒක චුට්ටක් අමාරුයි අපිට. අපිට අපිව පේනකොට කතා කරන්න ටිකක් අමාරුයි. ඉස්සර අපි එහෙම තමයි ප්‍රැක්ටිස් උනේ. ඒත් දැන් එහෙම ඕනේ අපිට පුළුවන් දැන් රෙකෝඩින් එකක් දාගන්න. Zoom through වෙන්න පුළුවන් නැත්නම් ෆෝන් එකේ රෙකෝඩින් එකක් වෙන්න පුළුවන්. ඔයා කතා කරනකොට ඔයා හිටගෙන හරි වාඩි වෙලා හරි ඔයා කතා කරන එක රෙකෝඩ් කරන්න. රෙකෝඩ් කරලා නැවත ඒ රෙකෝඩින් එක අහන්න. එතකොට ඔයාට ඒ රෙකෝඩින් එක අහනකොට තේරෙයි මම මෙන්න මෙතන වරද්දලා තියෙනවා. මේක මෙහෙම කතා කරලා හරියන්නේ මේක වෙනස් කරගන්න ඕනේ. මම මේ ඇක්ෂන් එක මෙහෙම මේ විදිහට එක දිගට යූස් කරලා හරියන්නේ මගේ ඇක්ෂන් එක වෙනස් කරන්න ඕනේ. මම මිනිස්සුන්ට තේරෙන විදිහට මීට වඩා සරලව කතා කරන්න ඕනේ. මේක නිකන් කම්ප්ලෙක්ස් වැඩේ වගේ. අන්න එහෙම ඔයාටම තේරෙනවා ඔයා රෙකෝඩ් කරාම මොනවද මගේ හැදෙන්න තියෙන
අඩුපාඩු කියලා. ඒ එක සෙටින් එකක්. හැබැයි ඔයාට පේන්නේ නැති අඩුපාඩු තව කෙනෙක්ට පේන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ හොඳම යාළුවෝ නැත්නම් ඔයාගේ අම්මා තාත්තා ඉස්සරහා ඔයාගේ සහෝදර සහෝදරියෝ ඉස්සරහා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඔයා ස්ටේජ් එකක් උඩට ගිහින් කතා කරන්න කලින්. එතකොට අම්මා කියයි තාත්තා කියයි අක්කා අයියා නංගි මල්ලි කියයි ඔයා මෙන්න මෙතන මේ විදිහට වෙනස් වෙන්න ඕනේ. මෙන්න මේ දේවල් හදාගන්න කියලා. අන්න ඒ කියන දේවල් හදාගෙන නැවත ප්‍රැක්ටිස් කරලා නැවත ඔයාගේ ප්‍රසන්ටේෂන් එක කරලා රෙකෝඩ් කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි දැන් හරි මම හොඳට ප්‍රසන්ට් කරනවා කියලා. එහෙම ඔයා සැටිස් වෙනකම් ඔයාගේ ප්‍රසන්ටේෂන් එක බලලා ඔයා සැටිස් වෙනකම් ඔයා හොඳට ප්‍රසන්ට් කරන්න. එතකොට තමයි ඔයාට කන්ෆිඩන්ට් එකක් එන්නේ. "ඔව් මට පුළුවන්." කියලා. ඒ තැනට එන්න ඔයා හොඳට ප්‍රැක්ටිස් වෙන්න, හොඳට ප්‍රිපෙයාර් වෙන්න. ඒකයි කියන්නේ preparation is key. ඊළඟට anticipate questions. ඒ කියන්නේ ඔයා audience එකක් ඉස්සරහට යන්නේ කතා කරන්න. එතකොට එයාලට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න ඔයාගෙන් අහයි. එතකොට ඔයා එකපාරට ස්ටේජ් එකට ගිහිල්ලා කතා කරනකොට ඔයා හිතුවේ නැතත් මෙයාලා මේ අපි සාමාන්‍ය හිතන්නේ ලංකාවේ අය ප්‍රශ්න අහන්නේ නැහැ කියලානේ. එහෙම හිතලා ස්ටේජ් එකක් උඩට ගිහිල්ලා බැරි වෙලා හරි මිනිස්සෙක් වගේම ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාගේ පාර්ටිසිපන්ට් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාට ඒ ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරි වෙනවා ඔයා හිර වෙනවා. ඒ නිසා ඒ කියන්නේ සමහර වෙලාවට ඔයා ප්‍රශ්නෙට උත්තරේ දන්නවා. හැබැයි ඒත් ඔයා එක්ස්පෙක්ට් කරන්නේ නැහැ මෙයා ප්‍රශ්නයක් අහයි කියලා. ඒ නිසා ඔයා හිර වෙනවා, ස්ටක් වෙනවා, ඔයා බය වෙනවා. මේක නැති කරගන්න ඔයා යන්න කලින්ම හිතන්න මගෙන් මෙන්න මේ වගේ ප්‍රශ්න අහයි. මේක මෙහෙම වුණොත් කොහොමද? දැන් ඔයා කරන ප්‍රසන්ටේෂන් එක වෙන කෙනෙක් කළා නම් ඔයාට මොනවද මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන ප්‍රශ්න කියලා හිතලා පොඩ්ඩක් රෙඩි වෙලා යන්න. preparation is key. මේක තියෙනවා නම් ඔයා ස්ටේජ් එකක් උඩට නැග්ගට පස්සේ කීයටවත් බය වෙන්න ඕනේ නැහැ. හරි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම හොඳට ප්‍රිපෙයාර් වෙනවා හැබැයි මට ඒත් බයයි අන්න එහෙමත් බය හිතෙනවා නම් මොනවද ටෙක්නික්ස් අපිට මේ බය අඩු කරගන්න ටෙක්නික්ස් තුනක් තියෙනවා එකක් deep breathing exercises ඒ කියන්නේ පොඩ්ඩක් හයියෙන් හුස්ම ගන්න දෙතු උඩට එක හුස්මක් හෙළලා එකේ ඉඳන් හතරට ගණන් කරන්න ආය පහළට හුස්ම හෙළලා එකේ ඉඳන් හතරට ගණන් කරන්න අර ඒ විදිහට පොඩ්ඩක් හොඳ deep breathing exercises ටිකක් කරන්න ස්ටේජ් එකට යන්න කලින්. ස්ටේජ් එකේ කතාවක් කරන්න තියෙනවා නම් 10ට නම් කතාව තියෙන්නේ 9:50ට එතෙන්ට යන්න එපා. ටිකක් කලින් ගිහිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න deep breathing exercise එකක් ඔයාලට තනියෙන් ඕනම තැනක ඉඳන් කරන්න පුළුවන්. එහෙම කරලා රිලැක්ස් වෙලා ස්ටේජ් එක උඩට යන්න ඔයාලට ෆියර් එකක් දැනෙන එකක් නැහැ. ඊළඟට විෂුවලයිසේෂන්. ඇස් දෙක පියාගෙන මතක් කරන්න ඔයා කතා කරන විදිහ. කන්ෆිඩන්ට් පිටවා කතා කරන විදිහ. ඇස් දෙක පියාගෙන චුට්ටක් මවන්න මම ස්ටේජ් එක උඩට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි කතා කරන්නේ. එහෙම ස්ටේජ් එක උඩට ගියාට පස්සේ මම මේ දේවල් කියයි මම මෙහෙම hina වෙයි මම මෙහෙම ඇක්ෂන්ස් පෙන්නයි මම මෙහෙම කතා කරයි මෙන්න මේ විදිහට ඔයා ඇස් දෙක පියාගෙන ඔයාවම මවා ගන්න ස්ටේජ් එක උඩ ඔයා කතා කරන විදිය. එතකොට ඔයාටම ආස හිතෙයි ඇත්තටම මම ස්ටේජ් එක උඩ ගිහින් මේ විදිහට ඉන්න ඕනේ කියලා. ඒ නිසා ඒකත් එක ටිප් එකක්. ඊළඟට positive self talk examples. ඒ කියන්නේ ඔයා හැමතිස්සෙම හිතන්න ඕනි. ඔව් මට පුළුවන්. කියන්නේ I am capable communicator. මම හොඳ ස්පීකර් කෙනෙක්. ඒ වගේ අර අපි අය ලියන්නේ මමත් ලියලා තියෙනවා මම සබ්ජෙක්ට්ස් වලට ඉගෙන ගන්නකොට I allow accounting. අර එතකොට මට හිතෙනවා මට accounting ඉගෙන ගන්න. අර ඒ වගේ මොකක් හරි අර Tamanට හිතෙන දෙයක්. I am a capable speaker. I am a good speaker. මේක හැම තිස්සෙම ලියලා කියලා හිතට අරගෙන ඕ මට confident එකක් තියෙනවා ස්ටේජ් එකක් උඩට ගිහින් කතා කරන්න කියලා ඔයාම ඔයාගේ confident එක හදාගන්න. positive self talk examples කියන්නේ ඒවා. එතකොට මෙන්න මේ කියන tips තුන කළොත් deep breathing exercises, visualization, positive self talk examples මේ කියන techniques තුන ඔයා කරලා ඔයා ස්ටේජ් එකක් උඩට ගියොත් ඔයාට phobia එකක් නැතුව කතා කරන්න පුළුවන් වෙයි. ඒ වගේම මම තව චූටි දෙයක් එතනට එකතු කරනවා. 1000 people මිනිස්සු 1000ක් විතර ඉන්න තැනකට ගිහිල්ලා වාට කතා කරන්න වෙනවා කියලා. එතකොට ඔයා හිතන්න එන්න මිනිස්සු 1000 ගැන හිතන්න එපා. මිනිස්සු 1000ක් ඉස්සරහා මට නැගිටලා මෙතන ස්ටේජ් එකට එන්න පුළුවන් වුණා. ඒකම මගේ ටැලන්ට් එකක් නේ. ඔයාගේ ටැලන්ට් එකක් නැත්නම් ඔයාට ස්ටේජ් එකට යන්න බෑ.
ඒ ස්ටේජ් එකට යන්න ඔයාලට කොන්ෆිඩන්ට් එකක් තිබිලා තියෙනවා. ඔයාලට ටැලන්ට් එකක් තිබිලා තියෙනවා. ඒක ගැන සතුටු වෙන්න. ඔයා විතරයි මෙතන ඉන්නේ කියලා හිතලා ඉන්නවා තමයි මිනිස්සු ගොඩක්. හැබැයි මේ ඔයාට කම්ෆර්ටබල් වොෂරූම් එකේ නම් කතා කරන්න. ඔයාට කම්ෆර්ටබල් බෙඩ්රූම් එකේ නම් ඔයා එතන හිතන්න මං ඉන්නේ මේ මගේ බෙඩ්රූම් එකේ. මං ඉන්නේ මගේ මේ කම්ෆර්ටබල් සෝන් එකේ. මට අනිත් අය අදාළ නැහැ. මම මගේ කම්ෆර්ටබල් සෝන් එකේ ඉඳලා කතා කරනවා. එතකොටත් ඔයාට ෆෝබියා එක නැති කරගන්න පුළුවන්. මෙන්න මේ ටිප්ස් ටික ප්‍රැක්ටිස් කරලා බලන්න. ඔයාට අනිවාර්යයෙන්ම ෆෝබියා එකක් නැතුව ස්ටේජ් එක උඩට ගිහින් කතා කරන්න පුළුවන් වෙයි. ඊළඟට engaging your audience. අපි හැමතිස්සෙම ස්ටේජ් එකක් ගිහින් කතා කරනකොට අපි විතරක් කතා කරලා හරියන්නේ නැහැ. audience එක engage කරගන්න ඕනේ. ඒකට ඔයාට පුළුවන් මොකක් හරි ස්ටෝරි එකකින් ප්‍රසන්ටේෂන් එක ස්ටාර්ට් කරන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහලා ස්ටාර්ට් කරන්න. ඒකට කරන්න පුළුවන් අයි කන්ටැක්ට් එක, බොඩි ලැන්ග්වේජ් එක හරියට හසුරවන්න. හරියට ඔයාගේ පාර්ටිසිපන්ට්ස්ලා දිහා බලන්න. උඩ බලාගෙන කතා කරන්න එපා. ඔයා මිනිස්සු දිහා බලාගෙන කතා කරනකොට ඔයාටත් කොන්ෆිඩන්ට් එකක් එයි. යාළුවා අහගෙන ඉන්නකොට ඔයාට සවන් දෙනවා කියලා ඔයාට තේරෙනකොට ඔයාට තව කොන්ෆිඩන්ට් එකක් දැනෙයි. නිසා අයි කන්ටැක්ට් එක හරිම වැදගත්. ඒ වගේම බොඩි ලැන්ග්වේජ් එක කියන්නේ අපි කොහොමද අතපය හසුරවන්න ඕනි. ඒ දේවල් එක තමයි අපිට පුළුවන් වෙන්නේ ඔඩියන්ස් එක එන්ගේජ් කරගන්න. ඔඩියන්ස් එක එන්ගේජ් කරගත්තට පස්සේ ඔයාට කම්ෆර්ටබල් සෝන් එකක් වෙයි ඔයා කතා කරන තැන. ඊළඟට adapt to the audience. adapt to the audience කියලා කියන්නේ එයාලට දෙන්න එයාලගේ එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරන්න. එහෙම එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරනකොට ඔයයි ඔඩියන්ස් එකයි අතර තියෙන ගැප් එක අඩු වෙයි, ක්ලෝස් වෙයි. එතකොට ඔයාට ලේසි ඔයාගේ ප්‍රසන්ටේෂන් එක කරන්න. ඊට පස්සේ tips for a memorable presentation. ඒ කියන්නේ හැමතිස්සෙම ඔයා ස්ටේජ් එකක් උඩට ගිහින් කතා කරද්දී ඔයාගේ ඒ ප්‍රසන්ටේෂන් එක මතක තියාගන්න පුළුවන් දෙයක් කරන්න ඕනේ. එහෙම කරන්න ඔයාට යූස් කරන්න පුළුවන් use visuals. ඒ කියන්නේ දැන් මමත් මෙතන දාලා තියෙන්නේ නිකන් ටෙක්ස්ට් එකක් නේ මට මේක එක්ස්ප්ලেইন කරන්න ඕන නිසා. හැබැයි එහෙම නෙමෙයි. අපි ප්‍රසන්ටේෂන් එකක් කරනකොට හිතනවා ටීම් වර්ක් ගැන කතා කරනවා කියලා. ටීම් වර්ක් ගැන සෙන්ටෙන්සස් ටිකක් දානවට වඩා ටීම් වර්ක් වලට අදාළ පිච් එකක් දාලා ඔයා කතා කරනකොට අර පාටිසිපන්ස්ලාට පිච් එක මතකයි. එතකොට ඔයා ප්‍රසන්ටේෂන් එකේ කතා කරපු දේවල් මතකයි. උදාහරණයක් විදිහට මම මගේ ප්‍රසන්ටේෂන් එක පටන් ගත්තේ වොරන් බෆට්ගේ පිච් එකකින්. එතකොට ඔයාට වොරන් බෆට් මතකයි නම් මම මොනවද කිව්වේ කියලා ඔයාට මතකයි. ඒ වගේම ඉන්කෝපරේට් process. වැදගත් දෙයක් කියනකොට ඒක කියලා පොඩ්ඩක් නතර කරලා ඊළඟ දේ කියන්න. දැන් මම ටිප්ස් ගැන කියනකොට මම කියන්නේ මෙන්න මේ ටිප්ස් ටික හදාගත්තොත් ඔයාට ෆෝබියා එක නතර කරගන්න පුළුවන් වෙයි කියලා. අන්න ඒ වගේ පොඩ්ඩක් පොඩි තප්පරයක් දෙකක් නතර කරලා ඊළඟ පාර්ට් එක කියන්න. එතකොට ඒක පාටිසිපන්ස්ලා දන්නවා මෙහෙම පෝස් එකක් ගියේ මේක පොඩ්ඩක් වැදගත් ඇති. අර එතකොට එයා අපි කතා කරන විදිහ පොඩ්ඩක් වෙනස් වෙනකොට ඒක මෙමරබල් ප්‍රසන්ටේෂන් එකක් වෙනවා. ඊළඟට end strong එක වැදගත්. ඒ කියන්නේ අපි ලස්සන කතාවකින් ස්ටාර්ට් එක ගත්තා වගේම අවසන් කරන්නත් ඕනේ අපේ ප්‍රසන්ටේෂන් එක කෙනෙක්ට මතක හිටින විදිහට වගේම end strong එකක් කියලා කියන්නේ පාටිසිපන්ස්ලා අපේ ප්‍රසන්ටේෂන් එකෙන් ගන්න දෙයක් තියෙනවා. එහෙම ප්‍රසන්ටේෂන් එක අවසන් කළොත් ඔයාගේ ප්‍රසන්ටේෂන් එක කියන්නේ ඔයා ස්ටේජ් එකක් උඩ නැගලා කරන මේ ප්‍රසන්ටේෂන් එක පාටිසිපන්ස්ලාගෙන් කිහිප දෙනෙක්ට හරි මතක තියෙන ප්‍රසන්ටේෂන් එකක් වෙයි. post presentation reflection. ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් එකෙන් පස්සේ ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ evaluate yourself. ඔයාම හිතලා බලන්න ඔයාට කොතනද වැරදුනේ, ඔයාට කොහේ හරි වැරදුනාද, තව මොනවද වගේ ඉම්ප්‍රූව් වෙන්න තියෙන්නේ. මම සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් එකක් මේ වීඩියෝ ප්‍රසන්ටේෂන් එකක් උනත් කළාම මම හිතනවා මට මෙන්න මෙතන වැරදුනා, මේක ඊළඟ පාර මම වෙනස් කරගන්න ඕනේ. අර ඒ වගේ හිතන්න අපිට අපි කරපු දේ හොඳ මොනවද නරක මොනවද කියලා දෙකම හිතන්න ඕනේ. නරක හිතලා අපි ඩිමෝටිවේට් වෙන්නේ නැහැ. මම ඊළඟ ප්‍රසන්ටේෂන් එකේදී මේ වැරද්ද හදා ගන්නවා. මම ඒක ඉම්ප්‍රූව් කරගන්නවා. evaluate yourself කියන එක වැදගත්. ඊළඟට seek feedback. අපේ ප්‍රසන්ටේෂන් එක ගැන ඇත්තටම
අවංක ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන් මිනිස්සෙක්ගෙන් ෆීඩ්බැක් එකක් ගන්න. සාමාන්‍යයෙන් අද ලංකාවේ ලෝකයේ මිනිස්සු කැමති නෑ තව කෙනෙක්ව අප්‍රයිස් කරන්න. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා ඔනස්ලි අවංකවම එයා හොඳයි නම් හොඳයි කියලා කියනවා. එයාගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව මෙහෙම හදාගන්න කියලා කියනවා. අන්න එහෙම අය ඔයාගේ ඔඩියන්ස් එකේ එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්න පුළුවන්. සමහර විට ඔයාගේ බොස් වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ ෆැමිලි එකේ කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. හොඳම ක්ලෝස්ම කෙනෙක් වෙන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක්ගෙන් අහලා බලන්න මොනවද මං හොඳට කළේ? මොනවද මගේ ඉම්ප්‍රූව් වෙන්න ඕනි දේවල්? එතකොට ඒ ෆීඩ්බැක් එක ඔයාලට වටේ ඊළඟ ප්‍රසන්ටේෂන් එකේදී හදාගන්න. ඊළඟට සෙලිබ්‍රේට් ස්මෝල් වින්ස්. ඔයා ස්ටේජ් එකට නැගලා ඉස්සරවා ස්ටේජ් එකට ගිය දවසේ ඉඳන්ම ඔයාට කතා කරන්න බෑ නර්වස් වෙනවා ඔයා අපව වෙනව නම් කතා නොකර එහෙම නැතුව ඔයා අද ස්ටේජ් එකට නැගලා විනාඩි 5ක් නර්වස් නැතුව කතා කරනවා නම් ඒකත් ඔයාගේ ජයග්‍රහණයක්. ඔයාට ස්ටේජ් එකක් උඩට නැගලා විනාඩි 5ක් නර්වස් නැතුව කතා කරන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ෆස්ට් ටයිම් ඔයා ස්ටේජ් නැගලා විනාඩි 5ක් නර්වස් නැතුව කතා කරනවා කියලා කියන්නේ ඒකත් ඔයා ලබපු ලොකු ජයග්‍රහණයක්. එහෙම පොඩි දෙයක් ජයග්‍රහණයක් විදිහට සෙලිබ්‍රේට් කරන්න. ඔයාම ඔයාව ප්‍රශංසාවට ලක් කරන්න. එතකොට ඔයාට ඊළඟ ප්‍රසන්ටේෂන් එක ඊට වඩා හොඳට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක අද ටිකක් දිග වැඩි. හැබැයි ඔයාලට වැදගත්ම වෙන කරුණ තමයි කතා කළේ. මම හිතනවා මේ වීඩියෝ එකේ තියෙන ටිප්ස් ටික ඔයාලා ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් වෙයි පබ්ලික් ස්පීකින් ෆියර් කියන එක නැති කරගන්න. ස්ටේජ් එකක් උඩට ගිහින් ලස්සනට කතා කරන්න පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. අදට ගිහින් එන්න.